ආයිබෝන් යාළුවනේ. හුඟ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි නිවැරදි ආකාරයෙන් ඉපියෙක් හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් මම ඉගෙනගෙන තියෙන විදිහට මම දන්න විදිහට තමයි මේ දේ කරන්නේ. වැරදි අඩුපාඩු ඇති එක එක්කෙනාගේ විදිහ. ඒකයි මම කිව්වේ අර පරම්පරාවල හැටියට කෙනාගේ හැටියට නලාවේ හැටියට ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන විදිහට ඉතින් මේක වෙනස් වෙනවා. ඉතින් මම දන්න විදිහට තමයි මම අද මේක ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙනකොට සෑහෙන පිරිසක් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. හුඟක් දෙනෙක් නලා ගහන්න පුරුදු වෙලා මට කමෙන්ට් කරලා තියෙනවා, කෝල් කරලා තියෙනවා. දැන් අපි පුරුදු වෙනවා අපිට දැන් පිමින්න පුළුවන් අයියේ. ගොඩක් පින් මෙහෙමයි කියලා. ඇත්තටම ගොඩක් සතුටුයි. මම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ අය කරන් ලයික් එකයි කමෙන්ට් එකයි විතරයි මට ඉතුරු වෙන්නේ. මම කවදා හරි මිය ගියපු දවසක හරි කෙනෙක් මේ වීඩියෝ බලලා ඉගෙනගෙන බුදුන්ට සහ දෙවියන්ට ඒ නලා වාදන ඉදිරිපත් කරොත් ඒක තමයි මට තියෙන එකම සතුට. ඉතින් මේ පරමාර්ථයෙන් මම ඔයගලන්ට මේ නලා ගහන විදිහ සහ දැන් අද මේ කියලා දෙන්නේ මේ නලාවට මේ ඉපිය කපන්නේ කොහොමද කියලා. ඉතින් මේ වැඩි කතාවට යන්න ඕනේ නැහැ. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම කමෙන්ට් එකක් like එකක් දාන්න. අපි එහෙනම් වැඩේට බහිමු. ඉස්සෙල්ලාම මොනවා වෙනවා මේ වගේ තලකොළයක්. තලකොළයක් තෝරා ගැනීමේදී සෑහෙන්න අපි මේ බලන්න ඕන දෙයක් තමා තලකොළය අපි දැන් සාමාන්‍ය හුඟක් කට්ටිය ගන්න අපේ පළාත්වල සහ හුඟක් මම දන්න තරමින් තුන්කල පැදුරු වල තලකොළ තමා ගන්න. එතකොට මොකද ඒවා හොඳට පදම් වෙලා තියෙන පදම් වෙලා නැති තලකොළයක් ගත්තොත් අපේ තොල්පට තුවාල වෙන්න බලනවා පිමිනකට තොල්පට කහනවා අපේ નિયમિત ඉයර් එකට නලාව වාදනය කරන්න බැරි වෙනවා. ඉතින් මේ දුම්කල පැදුරු නැත්තම් තල ගොබයක් අරගෙන ඒක තම්බලා අවුවේ මද පවනේ වේලගෙන එහෙම හදාගන්න ක්‍රමයකුත් තියෙනවා. මම ඉදිරියට එහෙම වීඩියෝකුත් අරන් ඉන්නම් තලකොළයක් පදම් කරගන්නේ කොහොමද කියලා. එතකොට දුම්කල පැදුරක් දැන් අද කාලේ දුම්කල පැදුරු නැහැ. හැබැයි තියෙන තැන් තියෙනවා. ඒ තැනකට ගිහිල්ලා වෙලා දුම්කල පැදුරක් අරගෙන මම ගන්න මේ වගේ ඝනකම් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳට බලන්න. ඝනකම් තලකොළයක් තමයි ගන්නෙ. මොකද එතකොට සෑහෙන කාලයක් මේ ඉපියකින් පිමින්න පුළුවන්. අඩුම මාසයක්වත් පිම්බ හැකි. මොකද මේ ඒ ඝනකම් තලකොළේ ටක් ගාලා දිය වෙන්නේ. ඝනකම් අඩු තලකොළයක් ගත්තොත් එහෙම ඒක හදපු මොහොතේ නම් හොඳටම හොඳයි. හොඳ ටෝන් එකක් තියෙනවා. හැබැයි දවසක් දෙකක් පිමිනේකොට වැඩ 4-5කට ගිහිල්ලා ඉවරලා නලාව වාදනය කරනකොට අපේ කෙල්ල සහ වතුර ඉවත් එක එකතු වෙලා ඉපිය ටක් ගාලා දිය වෙලා ඒ එන හඬ වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ ඉපිය මේ අර මේ මෙතන මේ තියෙන දෙක මේ ඔහොම එකට ඇලිලා ඉවරලා මේ අර හඬ අපිට අදාළ හඬ එන්නේ නැති වෙන්න පුළුවන්. හරි කරදරයි එහෙම වෙච්චාම. එතකොට ඉපියා විදිහට සවුත් වෙන්න බලනවා. ඉතින් ඝනකම් තලකොළයක් තමයි මම ගන්නෙ. ඉපියා කපන්න ප්‍රථමයෙන් කරන්න ඕනේ මේ තලකොළේ හොඳට පොඟව ගන්න ඕනේ. නැත්තම් ඒක අපි නමද්දින් තලකොළේ කැඩෙන්න බලනවා. මුලින්ම අපි තලකොළේ හොඳට පොඟව ගන්න ඕනේ. ඊට පස්සේ මේ නැමුම් පාරක් තියෙන මම කලින් නමලා තියෙන්නේ. ඉතින් මේ විදිහට එහෙම පොඟවගත්ත තලකොළේ කොහොම හමා ගන්න ඕනේ. තේරෙනවනේ? මේ ආකාරයට මෙහෙම. මේ වගේ අලුත් බ්ලේඩ් එකකුත් ඕන. මොකද මොට්ට වෙච්ච බ්ලේඩ් වලින් කපන්න ගියොත් එහෙම ඉපිය සවුත් වෙන්න බලනවා. එහෙනම් අලුත් බ්ලේඩ් කලයක් අරගෙනම අලුතින් ඉපිය කපන එක ගොඩාක් වටිනවා. නමාගත්ත තලකොලේ මේ විදිහට නමාගත්ත තලකොලේ මේ විදිහට තියෙන්න ඕනේ. නමාගත්තාම පොඟවගත්ත තලකොල මේ විදිහට නමාගත්තාම ඊට පස්සේ අර නමාපු මේ දෙපැත්ත තියෙන්නේ. ඒ පැත්තම යටට හිටින්න මෙහෙම යටට හිටින්න මේ පැත්තෙන් කොහොම බ්ලේඩ් තලෙ හොම ත්‍රිකෝණ හැඩයක් මේ විදිහට එන්න කපා ගන්න. මෙහෙම ත්‍රිකෝණ හැඩයක් වෙන්න කපා ගන්නවා. මේ විදිහට ත්‍රිකෝණ හැඩයක් වෙන්න කපා ගන්නවා. මේක මෙහෙමයි. මේක මේ මං ඉන්න විදිහට හොරණෑව ඉපිය කපන්න හරි අමාරුයි. මේක කොහොම අරගෙන හොරණෑව මෙතෙන්ම හිර කරගෙන ඔහොම තියාගෙන ඔහොම තමයි ඉපිය කපන්නේ. නමුත් ඕගොල්ලන්ට මේක කියලා දෙන්න ඕන හින්දා තමයි මේ විදිහට මං කියලා දෙන්නේ. ඉතින් ඒක බලාගෙන අවබෝධයෙන් කරන්න ප්‍රායෝගිකව කරද්දී මේ විදිහට අමාරුයි ටිකක් පොඩ්ඩක්. ඔයගොල්ලෝ කරද්දී මේ විදිහට බලලා ගැළපෙන විදිහට සුදු කිහිල්ලේ හරි හිර කරගෙන කමන්නේ. ඒ විදිහට කපා ගන්න පුළුවන් නම් ඒ විදිහට කපා ගන්න. මෙහෙම මේ මෙතන මෙහෙම ත්‍රිකෝණ ගානට මෙහෙම උඩ පැත්තටම කැපෙන්න ඕන. මේකත් ඕම මෙතනින් ඔහොම කැපෙන්න ඕන. එතකොට මේක දිගහැරපුවම මෙහෙම තියෙන්න ඕන. හරිද? එතකොට දැන් ඉපිය මෙතන මේ ටික කපා ගන්න අවසන් ඊළඟ පීවර හැටියට නූල දාගන්න එක තමයි කරන්නේ. එතකොට මේ ගන්න මේ නූල
මේක මේ අර හාල් උරවල තියෙන ලණුව. නූල හාල් ඔයගොල්ලෝ දැකලා ඇති හාල් ඔය 5 උර 10 උර එහෙම ගෙනාවට පස්සේ ඒකේ හැමම අර නූල හැම ඇදලා එකපාරම ගලවන්න පුළුවන්. චූට්ටක් පළදු කරාපුවාම. ඉතින් ඒ නූලක් තමයි මේ තියෙන හාල් උර නූලක්. ඒ නූල ගොඩක් වටිනවා මේ ඉපිය බඳින්න. මොකද අර වතුර දාපුවම මේක හුඟක් හිර වෙනවා. බුරුල් වෙන්නේ නැහැ. අනිත් නූල් වගේ. ඊට පස්සේ කොහොම වට දෙකක් කොහොම පටලලා අරගෙන මෙතනින් කොහොම ගැටේ දා ගන්නවා හිර වෙන්න. මෙහෙම හිර වෙන්න ගැටේ දා ගන්නවා මේ. එම් හිර කරාට පස්සේ ආයේ වැටෙන්නේ නැහැ. ඉපිය. ඊට පස්සේ නලාව අරගෙන කියන්නම තිබුණා මෙතන මේ ත්‍රිකෝණ හැඩයට මේක කොහොම කපා ගන්නකොට තමන්ගේ මේ නල්ලික්කූරේ මහත තියෙනවනේ මේ මෙතන මේ මහත තියෙන ඒකේ පරිමාවට ගැලපෙන විදිහට තමයි ඒක හීනි කරගන්න ඕනේ. හරිද? ඕනවට වඩා මහත් වෙච්චාම තිර වෙන්නේ නැහැ. ඕනවට වඩා බුරුල් වෙච්චාම තිර වෙන්නේ නැහැ. තමන් ඒක මනසෙන් ගෙස්ට් කරගන්න ඕනේ. ඒ විදිහට සෙට් වෙනවද කියලා. ඒකට ඔයාගේ නලාවේ නල්ලික්කූරට ඒ හීනි කරපු ගාන ඇද්ද කියලා. මේ හීනි කරපු ගාන ඇද්ද කියලා. මට හිතනවා මේ ගාන මගේ එකට ඇති වෙයි කියලා. බලමු අපි ඉර කරලා. අනික තමයි මේ මෙතන මේ තියෙන මේ රවුම් පිත්තර කෑල්ල තියෙන මේකේ එකේ අඩියටම හොම මේ ඉපිය තද වෙන්න ඕනේ. මගක් උඩට තියෙන්න බෑ. එතකොට තමයි මේ හොරණෑවේ හොඳම හඬ ගන්න පුළුවන් අපිට. සමහර එක උඩට මගක් තියෙන වෙනකොට සමහර වෙලාවට මේ හඬ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ හිර කරාට පස්සේ මේ දෙපැත්තම මෙතන මේ දෙපැත්තම හොඳට සීල් වෙන්න ඕනේ ලණුවට. පැත්තක් ඇරිලා පැත්තක් එහෙම තිබ්බොත් එහෙම එතනත් අපිට වැඩේ කරගන්න බෑ. දැන් මේක මේ තියෙන විදිහට මට බඳින්න බෑ. මම ඔයාලට හිර කරලා බැලලා ඉවරලා ඉපියෝ කපන තැන ඉඳන් ඊළඟ කෑල්ල ගේන්නම්. මෙහෙම හොඳට දෙපැත්ත හොඳ ස්වීට් වෙන්න පැහැ ගන්න ඕන. එදියට කනලා තියෙන කෑලි ඔක්කොම ඒවා වෙන්නේ. එහෙම කපා ගන්නවා. ඊට පස්සේ මේ පැත්තම ඊට පස්සේ මෙතනින් මේ විදිහට කපා ගන්නවා. එහෙම කපලා ඊට පස්සේ මෙතනින් හැම රවුම් කරගන්න ඕනේ ඉපිය. ඇහි මට්ටමින් හොඳට රවුම් වෙන විදිහට කපා ගන්නත් ඕනේ. එතකොට තමයි අර ලස්සනක් වගේ නියවරේ හඳක් එන්නේ. මොකද මේක එක පරාසයකට යන හුලං රටාවක් නේ තියෙන්නේ. එක තැනකින් හරි දුට්ට වැඩි ඉස්සිලා වැඩියෙන් අඩු වෙලා වගේ එහෙම තිබ්බොත් එහෙම ඒක ඇත. හරි ඉවසීමෙන් මේ වැඩේ කරන්න ඕන. වැඩිපුර තලකොලේ කැපුණොත් එහෙම අය මුලින් ඉඳන් තලකොලයක් අරගෙන මුලින් ඉඳන් වැඩේ කරන්න වෙනවා. මේ
වැඩි සවුත් වෙනවා. මේක තමන් පිඹින විදිහට තමන්ලට පිඹලා බලන්න මේ ඉපිය පොඩි වැඩිද ලොකු වැඩිද ඉතින් මේක මේ විදිහට තමයි ඉපිය කපා ගන්න. ඉපිය ලොකු කරනවාද පොඩි කරනවාද කියන එක තමන්ගේ ඒ ස්ටයිල් එක විදිහට තමන්ගේ නලාය විදිහට තමන් ඒක තීරණය කරගන්න ඕන. කොහොමද අපි ඉපිය කපාගෙන අවසාන මේ විදිහට. හරි දැන් ඉපිය කපලා අවසానයි. දැන් මේ අපි කපාගත්ත ඉපිය තමයි මේ තියෙන්නේ. ඔයගලන්ට පේනවා. එතකොට අපි මේක මේ තව පාරක් වතුරේ පොඟවගෙන හොඳට ඉපියා ටෙස්ට් කරලා බලන්න. දැන් ඝනකම් ඉපියකනේ ඉන්නේ. පොඩ්ඩක් මේ අග දිවෙන් පොඩ්ඩක් මොකද්ද? දතෙන් පොඩ්ඩක් තලා ගන්න. තලා අරගෙන පිඹලා බලන්න. හොඳ හඬක් එනවාද කියලා. ඒ හොඳ හඬක් එන්නේ නැත්නම් අපිට ඕන හඬ එන්නේ නැත්නම් නලාවේ නියමිත හඬ එන්නේ නැත්නම් අපිට නැවත අරගෙන ඉවරලා මෙහෙම පොඩ්ඩක් ඒක ස්විට් වෙන්න ඒ ඉයර් එකට ගානට සෙට් වෙනකන් IPF කපා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉපිය ටෙස්ට් කරලා බලන්නේ මේ හිල් ඔක්කොම එකපාර වහගෙන රැල්ල හඬක් කරනවනේ. ඒ රැල්ල හඬ හදා ගන්න පුළුවන් ඉපිය පොඩ්ඩක් අය මෙතනින් පොඩ්ඩක් තද කරලා දැන් හඬ ඒ රැල් හඬ නැතුව ගියානේ. ඊට පස්සේ අනිත් එක තමයි මේ ඉහළ හිල් ඔක්කොම එන්දර පස්සේ පිඹිද්දි රාක් ගන්නවා. හරි හඬ එන්නේ නැහැ මේ. ඒ හඬ පොඩ්ඩක් අමිහිරි ගතියක් කරනවා. රෑස් කර රැල් හඬක් එනවා. ඒකට තා පොඩ්ඩක් මගේ නලාවේ හැටියට මං කරන දේ තමයි ඉපිය දා චූට්ටක් හීනි කරන එක. දැන් අවුලක් නැහැ. රැල් හඬක් යන්නේ නැහැ. ඔක්කොම ඇරලා ගහුවට පස්සේ රැල් හඬක් යන්නේ නැහැ.